ඉතින් කොහොමද කට්ටියට මාත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලට ජීවිතේ අඩියක් හරි ඉස්සරහට යන්න උදව් කරන එක තමයි මගේ එකම අරමුණ. ඉතින් ඒ හින්දා මම මගේ වැඩත් එක්ක හම්බෙන පොඩි වෙලාවෙන් තමයි මේ වීඩියෝ ඔයාලා වෙනුවෙන් අරගෙන ඉන්නේ. ඉතින් හැමෝටම මම කියනවා මාව subscribe කරන්න කියලා. එතකොට ඔයාලට පුළුවන් මම වීඩියෝ එකක් දාපු ගමන් බලාගන්න. anyway මම අද අරගෙන ආවේ මගේ බිස්නස් එක පටන් ගන්න මම මුලින්ම අත්දැකීම් එකතු කරගත්ත අයියාගේ මගේ පොඩි ලිකපිලි වැඩපොළ ගැන ඔයාලත් එක්ක බෙදා ගන්න. අපි මේක පටන් අරගෙන දැනට අවුරුදු 10කට වඩා වැඩි කාලයක් වෙනවා. මේ දැන් අපි පටන් ගන්නකොට එක්ස්පෝර්ට් බිස්නස් එකක් විදියට ව්‍යාපාරයක් පටන් ගන්න අපේ කිසිම අදහසක් තිබෙන්නේ නැහැ. ඒත් දැන් අපි මේ දේ කරනවා. ඉතින් මෙතනදී අපි නිෂ්පාදනය කරන්නේ එම් කියන පොල්ලෙලි කැබැල්ල. අපි වර්ගාඩි 60ක බිමක් තමා මෙතනදී පොල්ලෙලි කෑලි බීලා ගන්න භාවිතා කරන්නේ. හැබැයි එම් එක වේලන්න ටිකක් අමාරුයි, කට්ටක් ගන්න වෙනවා. කොහොම වුණත් අපි මෙතන වේලන්න දාන්නේ ටිකයි. අපේ ලොරියට වැඩෙන දවසට අපි කැබලි වේලන්නේ හයිවේ එකේ දවසට බෑග් 500ක් අපි එකෙන් වේලා ගන්නවා. ඉතින් මම ඒ ගැන දවසක වීඩියෝ එකක් දාන්නම්. ඉතින් මෙතනදී අපි දවසට මේ දෙන්නගෙන් පොල්ලෙලි 3000ක් කපලා ස්ටොක් කරගන්නවා. ඒට අපේ ලොරියට වැඩ නැහැ. ඒ කපාගත්ත පොල්ලෙලි 3000ක පොල්ලෙලි කැබලි ගමේ අපේ පොල්ලෙලි කැබලි වේලන අයට ගිහින් දෙන්න විතරයි තියෙන්නේ. ඉතින් එම් එකේ කෑලි ටිකක් ලොකු නිසා කපා ගන්න නම් ගොඩක් ලේසි. අපි ප්‍රොඩක්ෂන් වලට ගන්නේ 7 හින්දා මෙතනදී කපන්නේ එම් සයිස් එක. මේක අපේ අමතර ව්‍යාපාරයක් නිසා අපිට ඒක ගොඩක් පහසුයි. මෙතනදී සිංගල් මැෂින් එකට 3 දෙනෙක් අවශ්‍යයි. අපි ඉතින් වැඩ කරගන්න දෙන්නේ ගියේ. දවසට කපන ලි 3000ක කෑලි එදාම වේල ගන්න එක තමයි අපිට ගොඩක් ලාභ. ඒත් අපි අද වේලනට වඩා කරන්නේ කපා ගන්න එක. මෙතනදී හොඳටම අවුව තිබුණොත් නම් ගොඩක් ඉක්මනට වේල ගන්න පුළුවන්. අපේ ගමතේ වේලුවොත් නම් දවස් 2ක් වගේ වේලන්න ඕන. මොකද මේ කොල්ලි කෑලි එම් සයිස් එක ටිකක් ලොකු හින්දා එක දවසෙන් වේල ගන්න ටිකක් අමාරුයි. ඉතින් දවසට ලෙලි 3000ක් කපලා වේල ගත්තොත් ලෙලි 3කට කිලෝ එකක් වගේ තමයි වැටෙන්නේ. එතකොට අපිට කිලෝ 950 14 ප්‍රමාණයක් නිෂ්පාදනය කරගන්න පුළුවන්. මෙතනදී අපිට කිලෝ 1000ක් වේල ගන්න දවස් 2ක් ගියොත් අපිට ලාභයේ විදියට රුපියල් 25000ක් වගේ තියෙනවා. පොල්ලෙලි ගන්න අපි දැන් 18ට වගේ. හැබැයි ඒ ලාභය ගන්න නම් අනිවාර්යෙන් ලෙලි 3000ක් කපන්න ඕන වගේම ලෙලි 3000ක පොල්ලෙලි කෑලි ඒ දවසේ වේල ගන්න ඕන. ඒ දේවල් එක්ක තමයි ලාභය තීරණය වෙන්නේ. ඇත්තට මේක අමතර ආදායම් මාර්ගයක් විදිහට කරනවා නම් තමයි ගොඩක් හොඳ. මොකද අවුව තිබ්බොත් හොඳයි, නැත්තම් අවුව හරියට වැටුනේ නැත්තම් එදාට මේ දේවල් ටික කරගන්න බැරි වෙනවා. ඒකෝන් මම නම් කියන්නේ මේක අමතර ව්‍යාපාරයක් විදිහට කරනවා නම් තමයි ගොඩක් හොඳ. මේක ව්‍යාපාරයක් විදිහට කරනවා නම් ඇත්තටම ගොඩක් මානසිකයෙන් උන සහ කුලියට කට්ටිය ගන්නවා නම් ඒකට යන වියදම සහ ලෙලි වියදම වගේ දේවල් ගැන වැඩි වශයෙන් සලකා බලන්න වෙනවා. අපි මෙතනදී ගොඩක් වෙලාවට කරන්නේ අපි පොල්ලෙලි කෑලි ගේන්න නිකවැරටි යන වෙලාවක අපේ ලොරියට මේ වේලා ගත්ත එම් සයිස් පොල්ලෙලි කෑලි ලෝඩ් කරලා මගේ දින ෆැක්ටරි එකට බාගෙන යනවා. ඒතකොට ට්‍රාන්ස්පෝර්ට් එකේ වියදම අපිට ඇත්තටම ඇඩ් වෙන්නේ නැහැ. මොකද අපි නිකන් ගියොත් මොකවත්ම නැහැනේ. ඉතින් ඒකින්ද අපි නිකවැරටි යනකොට තමයි මේ ලෝඩ් එක ගහලා යවන්නේ. ඉතින් ඒ හින්දා අපි තවත් ලාභය වැඩි කරගන්න පුළුවන්. ඉතින් ඕනෑම දෙයක ප්‍රතිඵල ගන්න පුළුවන් අපි මානසික තරමට. ඒ මත තමයි අපේ ලාභයේද පාඩුවද තීරණය වෙන්නේ. ඉතින් අපි මානසික ගමම අපිම හොයා ගන්න ඕන මේකේ ලාභය වැඩි කරගන්න අපිට ගැළපෙන සහ අපිට කරන්න පුළුවන් පාවිච්චි කරන්න පුළුවන් උපක්‍රම මොනවද කියලා. ඉතින් මේ දේවල් නම් ලැබෙන්නේ අපිට කාලෙත් එක්ක අපි මේ ව්‍යාපාරයේ දෙන්න ඕනේ. ඉතින් මේ දේවලුත් එක්ක තමයි අපිට අත්දැකීම් එකතු වෙන්නේ. ඒකට තමයි මේ වගේ දෙයකින් ලාභයක් ගන්න පුළුවන්.
ඉතින් ඕනම දෙයක් කාලයක් කට්ටක් කාලා අපි ඒක අල්ලගෙන හිටියොත් තමයි දවසක අපිට මේ දේවල් ඉතා පහසුවෙන් වගේම ලාභදායක විදිහට කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් එහෙනම් තවත් වීඩියෝ එකකින් හමු වෙනකන් ගිහිල්ලා එන්නම්.